දුවේ පුතේ කැමති වෙන්න කුසලයට. ඔයාගේ රාග දේශ මොහත් එක්ක වැළපි ඉන්නේ නැතුව ඔයාගේ අඩුපාඩුවෙන් මිදෙන්න කැමති වෙන්න. ඒකට බුදුරජාණන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝ රත්නයේ සරණ යන්න, පංචශීල් පද පහ ආරක්ෂා කරගන්න. ওই තෙරුවන් සරණයි පංචශීලයයි හරියට රැකගත්තොත් මේ යුගයේ ඔබ සුවිශේෂී කෙනෙක්. ඔබට සුගතිය වරදින්නේ නෑමයි. ඔබට නිවන වරදින්නේ නෑමයි. මතක තියාගන්න මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පස්සේ ආයි බුදු කෙනෙක් ගැනවත් විස්තර නෑ. පසේ බුදුවරු ගැනත් විස්තර තියෙන්නේ තව කල්ප ලක්ෂයකින්. මග හැරුණොත් ඉවරටම ඉවරයි. ඒ නිසා ඉගෙන ගන්න තෙරුවන් සරණ රැකගෙන පංචශීල් පද පහ රැකගෙන. විශ්වවිද්‍යාලය යන්න තෙරුවන් සරණ රැකගෙන පංචශීල් පද පහ රැකගෙන. කසාද බඳින්න තෙරුවන් සරණ රැකගෙන පංචශීල් පද පහ රැකගෙන. රට රාජ්‍යවල ඇවිදින්න, ගෙවල් දොරවල් හදන්න, ඕන තරම් ව්‍යාපාර කරන්න තෙරුවන් සරණ රැකගෙන පංචශීල් පද පහ රැකගෙන. ඒකවත් කරගත්තොත් ලොකු දෙයක්.